සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් සෝසු කුප්පිය YouTube නාලිකාවෙන් අලුත්ම මාතෘකාවක් කතා කරන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. මේ මාතෘකාව ප්‍රධාන වශයෙන් අදාළ වෙන්නේ ව්‍යවහාරික සමාජ විද්‍යාවට. මොකක්ද මේ මාතෘකාව? අද අපි කතා කරනවා දරිද්‍රතාවය පිටුදැකීමේ ව්‍යාපෘතිවල සාර්ථකත්වය සහතික කිරීමට ව්‍යවහාරික සමාජ විද්‍යාත්මක දැනුම අපි කොහොමද පාවිච්චි කරන්නේ? එහෙම නැත්නම් මේ ව්‍යවහාරික සමාජ විද්‍යාත්මක දැනුම කොහොමද ව්‍යාපෘතිවල සාර්ථකත්වයට වැදගත් වෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන්ම ව්‍යවහාරික සමාජ විද්‍යාව කියලා කියන්නේ මේ සැබෑ ජීවිතයේ තියෙන සමාජ ගැටලු විසඳීමට සමාජ විද්‍යාත්මක න්‍යායන්, සංකල්ප සහ පර්යේෂණ ක්‍රම භාවිතා කිරීම. අද මේ වීඩියෝවෙන් අපි කතා කරනවා මේ දරිද්‍රතාවය පිටුදැකීමේ වැඩසටහන් වලට කොහොමද ව්‍යවහාරික සමාජ විද්‍යාත්මක දැනුම අපි පාවිච්චි කරන්නේ කියලා. ඒ අනුව අපේ මේ වීඩියෝවෙන් අපි අද කතා කරනවා ශ්‍රී ලංකාවේ වත්මන් දරිද්‍රතාවය පිටුදැකීමේ වැඩසටහනක් වෙන අස්වැසුම වගේ ව්‍යාපෘතිවල සාර්ථකත්වයට කොහොමද සමාජ විද්‍යාත්මක දැනුම අපි පාවිච්චි කරන්න ඕනේ කියලා. අපි දන්නවා මේ වගේ ව්‍යාපෘති සැලසුම් කිරීමේදී ක්‍රියාත්මක කිරීමේදී සහ ඇගයීමේදී ව්‍යවහාරික සමාජ විද්‍යාත්මක දැනුම ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා කියලා. දරිද්‍රතාවය පිටුදැකීමේ ව්‍යාපෘතියක් සාර්ථක කර ගැනීමට සමාජ විද්‍යාත්මක දැනුම එහෙම නැත්නම් ව්‍යවහාරික සමාජ විද්‍යාත්මක දැනුම අපි භාවිතා කරනවා මේ සමාජ ව්‍යුහය අවබෝධ කරගන්න. මොකද්ද සමාජ ව්‍යුහය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ? අපි දන්නවා දරිද්‍රතාවයත් එක්ක විවිධ කරුණු කාරණා සම්බන්ධ වෙනවා. උදාහරණයක් විදිහට සමාජ පන්තිය, ස්ත්‍රී පුරුෂ භාවය, කුලය, කලාපය, අධ්‍යාපනය වගේ දේවල්. සමාජ පන්තිය අනුව පුද්ගලයාගේ ආදායම් මට්ටම, ධනවත් භාවය මේ දේවල් තීරණය වෙනවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ භාවය මතත් පුද්ගලයා උපයන මුදල් ප්‍රමාණය, ඔහුගේ ආදායම් මට්ටම තීරණය වෙනවා. ඒ වගේම ඉස්සර නම් කුලය අනුවත් ඔවුන්ට තියෙන ධනය, ඔවුන්ගේ ආදායම තීරණය වුණා. ඒ වගේම කලාපය කියලා කියන්නේ අපි දන්නවා ලංකාවේ වුණත් විවිධ භූගෝලීය ප්‍රදේශවල නැත්නම් විවිධ ප්‍රදේශයන් වල පුද්ගලයින්ගේ ආදායම් මට්ටම වෙනස්. ග්‍රාමීයව තියෙන ආදායම් මට්ටම නෙමෙයි නාගරික වශයෙන් තියෙන. ඒ වගේම අධ්‍යාපනය කියන සාධකය ගත්තොත් එහෙම අධ්‍යාපනය වගේ සාධකත් එක්කත් මේ පුද්ගලයාගේ රැකියාව තීරණය වෙනවා. ඒ වගේම ඒ හරහා ඔහුගේ හෝ ඇයගේ ආදායම් මට්ටම තීරණය වෙනවා. මෙන්න මේ හැමදේම දරිද්‍රතාවයත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට සමාජ පන්තිය ඉහළට යනකොට බොහෝ දුරට දරිද්‍රතාවය අවම වෙනවා. ඒ වගේම තමයි පුද්ගලයෙකුගේ අධ්‍යාපන මට්ටම ඉහළ යනකොට ඒ පුද්ගලයාගේ දරිද්‍රතාවය අවම වෙනවා. මෙන්න මේ වගේ සම්බන්ධතා දරිද්‍රතාවය කොහොමද මෙන්න මේ සාධකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා හොයන්න අපිට පුළුවන් ව්‍යවහාරික සමාජ විද්‍යාත්මක දැනුම පාවිච්චි කරන්න. ඒ කියන්නේ ව්‍යවහාරික සමාජ විද්‍යාවේ අපි දන්නවා පර්යේෂණ ක්‍රම තියෙනවා, ඊළඟට සමීක්ෂණයන් තියෙනවා, දත්ත රැස් කරන ආකාරයන් තියෙනවා, ඊළඟට ප්‍රජාවත් එක්ක සම්බන්ධ වෙන ආකාරයන් තියෙනවා. අපි දන්නවා ගැටලු විශ්ලේෂණ කරන ආකාරය, ගැටලු ගස වගේ දේවල්. ඊළඟට ප්‍රජා සමීක්ෂණයන් තියෙනවා. මේ PRA අපි කියනවා PRA ක්‍රමවේදයන් පාවිච්චි කරනවා. මෙන්න මේ හරහා මේ තොරතුරු රැස් කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම තොරතුරු රැස් කරගෙන ඒවා අදාළ නිලධාරීන්ට ඉහළ නිලධාරීන්ට වගකිව යුත්තන්ට දැනුම් දීම හරහා ඔවුන්ව දැනුවත් කිරීම හරහා නිවැරදිව මේ දරිද්‍රතාවය පිටු දැකීමේ අස්වැසුම වගේ ව්‍යාපෘති නිවැරදිව අපිට නිර්මාණය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නිවැරදිව සකස් කරගෙන අදාළ පුද්ගලයින්ට නිවැරදි ආකාරයට මේවයින් ප්‍රතිලාභ ලැබිය යුත්තන්ටම ප්‍රතිලාභ ලබා දීමේ හැකියාව හිමි වෙනවා. ඒක තමයි මෙවැනි ව්‍යාපෘති සාර්ථක කරගන්න මේ සමාජ ව්‍යුහය අවබෝධ කරගද්දී ඒ සඳහා ව්‍යවහාරික සමාජ විද්‍යාත්මක දැනුම අවශ්‍ය වෙනවා කියලා කියන්නේ.
කාරණය තමයි ප්‍රජා අවශ්‍යතා සහ දේශීය සන්දර්භය හඳුනා ගැනීම. මෙන්න මේ සඳහාත් අපිට ව්‍යවහාරික සමාජ විද්‍යාත්මක දැනුම පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම බලමු ප්‍රජා අවශ්‍යතාවයක් කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා භූගෝලීය ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඒ වගේම ප්‍රජාවෙන් ප්‍රජාවට ඔවුන්ට තියෙන අවශ්‍යතා වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට නුවර එළියේ වතුකම්කරු ජනතාවට තියෙන අවශ්‍යතා නෙමේ අනුරාධපුරයේ ගොවි ජනතාවට තියෙන. වතුකම්කරු ජනතාවට සමහර විට තියෙන්න පුළුවන් හොඳ සනීප ආරක්ෂක පහසුකම් ලබා ගැනීමේ අවශ්‍යතාවය. හැබැයි අනුරාධපුරයේ ගොවි ජනතාවට එද්දී ඔවුන්ට කෘෂි කර්මාන්තය ආශ්‍රිතව වෙනත් අවශ්‍යතා තමයි තියෙන්න පුළුවන්. පොහොර ලබා ගැනීමේ අවශ්‍යතාවය. එහෙම නැත්නම් තමන්ගේ වගාවට වනාලින්ගෙන් සිදුවන හානිය අවම කර ගැනීම. මෙන්න මේ ඊළඟට අස්වැන්නට හොඳ මිලක් ලබා ගැනීම. මේ වගේ අවශ්‍යතා වෙන්න පුළුවන්. මේක නිදර්ශනයක් විතරයි. මේ විදිහට එක එක ප්‍රජාවන්ට එහෙම නැත්නම් මිනිසු කණ්ඩායම් වලට තියෙන අවශ්‍යතා වෙනස් වෙනවා. මෙන්න මේ අවශ්‍යතා හඳුනා ගන්නත් අපිට ව්‍යවහාරික සමාජ විද්‍යාත්මක දැනුම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කොහොමද? අපි දන්නවා ව්‍යවහාරික සමාජ විද්‍යාවේදී අපි පර්යේෂණ ක්‍රම පාවිච්චි කරනවා. ඒ හරහා දත්ත ලබා ගන්න පුළුවන්. මිනිසුත් එක්ක සාකච්ඡා කරලා දත්ත ලබා ගන්න පුළුවන්. ඊළඟට විවිධ PRA වගේ උපක්‍රම පාවිච්චි කරලා මිනිස්සුන්ගෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. මෙන්න මේ හරහා ප්‍රජා අවශ්‍යතා නිවැරදි ආකාරයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දේශීය සන්දර්භය හඳුනා ගැනීම. මොකක්ද මේ දේශීය සන්දර්භය හඳුනා ගන්නවා කියලා කියන්නේ? ඒ කියන්නේ දේශීය වශයෙන් එහෙම නැත්නම් කලාපයෙන් කලාපයට ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඔවුන්ට අනන්‍ය වූ සංස්කෘතියක්, සිරිත් විරිත් පද්ධතියක් මෙන්න මේවා තියෙනවා. මෙන්න මේ සංස්කෘතීන් හඳුනගෙන ඒවට අදාළ විදිහට තමයි අපි ව්‍යාපෘති සැලසුම් කරන්න ඕනේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මුස්ලිම් ප්‍රජාවක් ඉන්න පරිසරයක නැත්නම් ප්‍රදේශයක ඔවුන්ව ආර්ථික අතින් බලාත්මක කරන්න කියලා ඌරු කොටුවක් දැම්මොත් හරියනවද? නැහැ. අන්න ඒ වගේ තමයි. එන්නේ සන්දර්භයන් හඳුනගෙන ඔවුන්ට අදාළ විදිහට තමයි ඒ ව්‍යාපෘති නිර්මාණය කරන්න ඕනේ. මෙන්න මේ දේශීය සන්දර්භයන් හඳුනා ගන්නත් අපිට ව්‍යවහාරික සමාජ විද්‍යාවේ දැනුම පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ප්‍රජා අවශ්‍යතා සහ දේශීය සන්දර්භයන් හඳුනා ගැනීම හරහා ඒවා ඉහළට දැනුම් දීම හරහා මේ අස්වැසුම වගේ ව්‍යාපෘතිවල සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන්. අපි දන්නවා අස්වැසුම ව්‍යාපෘතියෙන් ප්‍රධාන වශයෙන් මේ දුප්පත් ජනතාවට මුදල් ලබා දීමට අමතරව ඔවුන්ව බලාත්මක කිරීමේ වැඩසටහනුත් සිද්ධ වෙනවා. මෙන්න මේ සඳහා මේ ව්‍යවහාරික සමාජ විද්‍යාත්මක දැනුම උපයෝගී කරගෙන නිලධාරීන් ලබා ගන්න දත්ත තොරතුරු ඉහළට ලබා දීලා මේ වැඩසටහනේ සාර්ථකත්වය ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. තුන්වෙනි එක ප්‍රජා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම. අපි දන්නවා ඕනම ව්‍යාපෘතියක සාර්ථකත්වයට ඒ ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබන ප්‍රජාවගේ සහභාගීත්වය වැදගත් වෙනවා. ඉස්සර නම් මුල් කාලයේදී ප්‍රධාන වශයෙන්ම top to bottom නැත්නම් ඉහළ සිට පහළට කියන ප්‍රවේශය තමයි ක්‍රියාත්මක වුණේ. ඒ කියන්නේ ඉහළින් තීන්දුව තීරණ අරගෙන පහළ මට්ටමින් ඒවා ක්‍රියාත්මක කරනවා. හැබැයි බොහෝ දුරට මේවා අසාර්ථක වෙනවා. මොකද පහළ මට්ටමේ ඇත්ත ගැටලු වලට නිවැරදි විදිහට විසඳුම් නොලැබීම හින්දා. හැබැයි වර්තමානයේ වෙනකොට සමාජ විද්‍යාත්මක දැනුම පාවිච්චි කරලා අපි පාවිච්චි කරන ප්‍රවේශය තමයි bottom to up කියන ප්‍රවේශය. කියන්නේ පහළ සිට ඉහළට කියන ප්‍රවේශය. මේ හරහා මේ ව්‍යාපෘතියකින් ප්‍රතිලාභ ලැබෙන ජනතාවගේ අදහස් ලබා ගැනීම මේ ව්‍යාපෘතිය දියත් කරන්න කලින් ඒ ජනතාවගේ අදහස් යෝජනා ලබා ගැනීමක් සිද්ධ වෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ මේ ජනතාවගේ අදහස් යෝජනා ලබා ගත්තට ඒවා ඒ විදිහටම ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒවා අදාළ විදිහට නිර්මාණය කරගෙන වෙනස්කම් වලට භාජනය කරගෙන ඒවයෙන් අදහස් අරගෙන තමයි
මේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය එහෙම නැත්නම් මේ ව්‍යාපෘතියේ සැලසුම්කරණය සිද්ධ වෙන්නේ. හැබැයි මේ ජනතාවගේ එහෙම නැත්නම් ප්‍රජා සහභාගීත්වයක් ලබා ගැනීම හරහා ප්‍රධාන වශයෙන්ම මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය සිද්ධ වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මොකද ජනතාවට අදහසක් එනවා මේක විනිවිදභාවයෙන් යුක්තයි, විශ්වාසනීයයි. මොකද මේ ව්‍යාපෘතිය දියත් කරන්න කලින් ඔවුන්ගෙනුත් තොරතුරු ලබාගත්ත, ඔවුන්ගෙනුත් අදහස් ලබාගත්ත හින්දා ජනතාවට ව්‍යාපෘතිය පිළිබඳව විශ්වාසයක් නිර්මාණය වෙනවා. හැබැයි මෙන්න මේ ක්‍රියාවලියේදී මැදිහත්කරුවන් විදිහට, ඒ කියන්නේ ප්‍රජා සහභාගීත්වය ලබාගෙන ප්‍රජාවගේ අදහස් ලබා ගැනීමේදී මැදිහත්කරුවන් විදිහට ව්‍යවහාරික සමාජ විද්‍යාඥයින්ට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඔවුන්ගේ දැනුම හරහා ජනතාවගේ අදහස් ලබාගෙන ඉහළට දැනුම් දෙන්න පුළුවන්. වර්තමානයේ වෙනකොට ලංකාවේ තියෙන මේ අස්වැසුම වැඩසටහනත් එක්ක තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ ප්‍රජා සහභාගීත්වය නිසියාකාරයෙන් සිදු වුණේ නැහැ. ඒ හින්දා නිසියාකාරයෙන් ප්‍රතිලාභ අදාළ පිරිස් වලට ලැබෙන්නේ නැහැ කියන එක. මෙන්න මේ වගේ චෝදනා, මෙන්න මේ වගේ අපි කියන්නේ ඍණාත්මක දේවල් නැති කරගන්න පුළුවන් ව්‍යවහාරික සමාජ විද්‍යාඥයෝ මේ වගේ ව්‍යාපෘති නිර්මාණය කිරීමේදී ඔවුන්ගේ දැනුම දායකත්වය ලබා දීම හරහා. හතරවෙනියට අපිට කතා කරන්න පුළුවන් මේ සමාජ අසමානතාවයන් ආමන්ත්‍රණය කරන්න කොහොමද ව්‍යවහාරික සමාජ විද්‍යාත්මක දැනුම පාවිච්චි කරන්න කියලා. අපි දන්නවා මේ සමාජ විද්‍යාත්මක දැනුම සමාජය තුළ අසමානතාවයන් හඳුනගන්න උපකාරී වෙනවා. මොනවද මේ අසමානතාවයන්? වැටුප් තලයන් හින්දා අසමානතා නිර්මාණය වෙනවා. ස්ත්‍රී පුරුෂ භාවයන් හින්දා අසමානතාවයන් නිර්මාණය වෙනවා. එක් ප්‍රදේශවලට ලැබෙන පහසුකම් වල වෙනස්කම් හින්දා අසමානතාවයන් නිර්මාණය වෙනවා. ඊළඟට නාගරික හා ග්‍රාමීය විදියට අසමානතාවයන් නිර්මාණය වෙනවා. මේ ආකාරයෙන් විවිධාකාර හේතු කාරණා හින්දා අසමානතාවයන් නිර්මාණය වෙනවා. මෙන්න මේ නිර්මාණය වෙලා තියෙන අසමානතාවයන් නිවැරදිව හඳුනගන්න ව්‍යවහාරික සමාජ විද්‍යාඥයින්ට පුළුවන්. ඔවුන්ගේ දැනුම පාවිච්චි කරලා. අර කලින් කිව්වා වගේම ඔවුන්ට ප්‍රජා සමීක්ෂණ කරලා, මිනිසුත් එක්ක සම්මුඛ සාකච්ඡා කරලා, කණ්ඩායම් සාකච්ඡා කරලා, ඒ වගේම ගැටලු හඳුනගෙන මේ අසමානතාවයන් වලට හේතු මොනවද කියලා හඳුන ගන්න පුළුවන්. ඒ හරහා ඉහළ නිලධාරීන් නැත්නම් රජය දැනුවත් කරලා මේ අසමානතාවයන් අවම වෙන විදිහට මේ අස්වැසුම වගේ ව්‍යාපෘති නිර්මාණය කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ සමාජ විද්‍යාත්මක දත්ත හරහා කාන්තා ගෘහමූලික පවුල් පිළිබඳව අපිට දැනගන්න පුළුවන්. ව්‍යවහාරික සමාජ විද්‍යාඥයෝ එහෙම නැත්නම් සමාජ විද්‍යාඥයෝ මේ අදාළ ශාස්ත්‍රයන් වලට ගිහිල්ලා පර්යේෂණ සිදු කරද්දී කාන්තා ගෘහමූලික පවුල් කොපමණ ප්‍රමාණයක් ඉන්නවද කියලා මේ පර්යේෂණ වලින් එහෙම නැත්නම් සමීක්ෂණ වලින් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම වතු ප්‍රජාවන්ට මොන වගේ ප්‍රතිලාභද නොලැබෙන්නේ කියලා මේ සමීක්ෂණ පර්යේෂණ හරහා හඳුනා ගන්න පුළුවන්. ඒ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීම හරහා ප්‍රතිපත්ති සම්පාදකයින්ව දැනුවත් කරලා වඩා සාධාරණ ප්‍රතිපත්ති නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අස්වැසුම වගේ ව්‍යාපෘති වලට සාධාරණ විදිහට මේ අසමානතාවයන් ආමන්ත්‍රණය කිරීම හරහා මේ ප්‍රදේශවල අසමානතාවයන් අවම කිරීමට කටයුතු කරන්න ව්‍යවහාරික සමාජ විද්‍යාත්මක දැනුම අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අධීක්ෂණය සහ ඇගයීම. අපි දන්නවා ඕනෑම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරාට පස්සේ ඒ ව්‍යාපෘතිය සාර්ථකත්වය
නිවැරදිව අධීක්ෂණයට සහ ඇගයීමකට ලක් කරන්න ඕන. ඒ හරහා තමයි ව්‍යාපෘතිය වෙනස් විය යුතු තැන් මොනවද? ව්‍යාපෘතියේ ප්‍රගතිය කොහොමද? සාර්ථකත්වයකට ළඟා වෙනවද? ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වෙන ඉලක්ක ළඟා වෙනවද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අස්වැසුම වගේ දරිද්‍රතාවයේ පිටු දැකීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හරහා ප්‍රධාන වශයෙන් රජය බලාපොරොත්තු වෙන්නේ මේ දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කරන්න. ඒ සඳහා පර්යේෂණ යොදා ගනිමින් මේ ව්‍යවහාරික සමාජ විද්‍යාත්මක පර්යේෂණ යොදා ගනිමින් පර්යේෂණ සිදු කරලා ඇත්තටම මේ අස්වැසුම ලබා දුන්නාට පස්සේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු වෙලාද කියලා හොයන්න පුළුවන්. එහෙම වැඩි දියුණු වෙලා නැත්තම් ඊට අදාළ හේතු හොයා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ ව්‍යාපෘතිවල වෙනස් විය යුතු තැන් වෙනස් කරලා නැවත අලුත් විදිහට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් ලැබෙනවා. සමාජ විද්‍යාත්මක ඇගයීම් හරහා අස්වැසුම හරහා ලැබෙන ආර්ථික ප්‍රතිලාභ විතරක් නෙමේ මේකෙදි සමාජ ප්‍රතිපලත් නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ අධීක්ෂණය සහ ඇගයීමට ව්‍යවහාරික සමාජ විද්‍යාත්මක දැනුම එහෙම නැත්නම් පර්යේෂණ භාවිත කිරීම හරහා මේ මිනිස්සුන්ට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ වලට අමතරව සමාජ ප්‍රතිලාභත් නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබෙනවා. ඊළඟට සමාජ ආකල්ප වෙනස් කිරීම. අපි දන්නවා දුප්පත් කියන සංකල්පයත් එක්ක සමාජය තුළ කොන්වීමකට ලක් වෙනවා. සමාජ අපකීර්තියක් ඒ අදාළ පුද්ගලයන්ට නිර්මාණය වෙනවා. මෙන්න මේ දුප්පත්කමත් එක්ක නිර්මාණය වෙන සමාජ අපකීර්තිය එහෙම නැත්නම් සමාජය තුළ තියෙන ඍණාත්මක ආකල්පය වෙනස් කිරීමටත් මේ ව්‍යවහාරික සමාජ විද්‍යාත්මක දැනුම පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි දන්නවා මේ ව්‍යවහාරික සමාජ විද්‍යාඥයෝ මිනිසුන්ව දැනුවත් කිරීමේ ක්‍රියාවලීන් සිදු කරනවා. මහජන ආකල්ප වෙනස් කරන්න මේ දැනුවත් කිරීමේ ව්‍යාපාර මොවුන්ට සැලසුම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දුප්පත් ප්‍රජාවට ආර්ථිකාතින් බලගැන්විලා ඔවුන්ව ආර්ථිකාතින් ඉහළට ගෙන එන්නත් මේ ව්‍යවහාරික සමාජ විද්‍යාඥයන්ට තමන්ගේ දැනුම පාවිච්චි කරන්න පුළුවන්. මිනිස්සුන් එකට ඒකාබද්ධ කරන්න මේ දුප්පත් කණ්ඩායම් එකට බද්ධ කරලා ඒකාබද්ධ කරලා ඔවුන්ගේ හැකියාවන් හරහා ඔවුන්ව ආර්ථික අතින් ඉදිරියට ගෙන ඒමටත් දිරිමත් කිරීමටත් මේ දැනුම අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ හරහා සමාජය තුළ ඔවුන් ගැන තියෙන ආකල්ප වෙනස් කිරීමේ හැකියාවත් මේ නිලධාරීන්ට ලැබෙනවා. ඒ හරහා මේ ව්‍යාපෘතීන් වල සාර්ථකත්වය වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ අපි කතා කරේ මොන ශේෂ්ත්‍රයන් නැත්නම් මොන අංශ හරහා ව්‍යවහාරික සමාජ විද්‍යාත්මක දැනුම අපිට පාවිච්චි කරන්න පුළුවන්ද මේ ව්‍යාපෘති සාර්ථක කරගන්න. කියන්නේ අස්වැසුම වගේ දිලිඳුකම පිටු දැකීමේ ව්‍යාපෘති සාර්ථක කරගන්න ව්‍යවහාරික සමාජ විද්‍යාත්මක දැනුම කොහොමද පාවිච්චි කරන්න පුළුවන් කියලා. මෙතනදී අපි කතා කරනවා ව්‍යවහාරික සමාජ විද්‍යාත්මක දැනුම දිලිඳුකම පිටු දැකීමේ ව්‍යාපෘතිවල සාර්ථකත්වයේ සහතික කරන හැටි අපි සමස්තයක් විදිහට. කොහොමද මේ සාර්ථකත්වයේ සහතික කරන්නේ? ප්‍රධාන වශයෙන්ම මේ ව්‍යවහාරික සමාජ විද්‍යාත්මක පර්යේෂණවලදී පර්යේෂකයෝ පාවිච්චි කරන්නේ ආනුභවික දත්ත. ඒ කියන්නේ පංචේන්ද්‍රියට ගෝචර වෙන දත්ත. මේ ආනුභවික දත්ත කියන්නේ නිර්වද්‍යතාවයෙන් ඉහළ දත්ත. ඒ හරහා එළඹෙන නිගමන තීන්දුව තීරණ නිර්වද්‍යතාවයෙන් ඉහළයි. ඒ හින්දා නිර්වද්‍ය දත්ත හරහා නිර්වද්‍ය තීන්දුව තීරණ නිර්වද්‍ය තීන්දුව තීරණ වලට එළඹීම හරහා මේ ව්‍යාපෘති සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. දෙවෙනි එක තමයි දේශීය සංස්කෘතියට විවිධත්වයට ගරු කරමින් ව්‍යාපෘති නිර්මාණයට දායක වෙනවා. අපි දන්නවා මම කිව්වා මේ ව්‍යවහාරික විද්‍යාත්මක දැනුම පාවිච්චි කරලා මිනිස්සුන්ගේ සංස්කෘතිය ඒගොල්ලන්ගේ විවිධත්වය හඳුනාගෙන ඊට අදාළ විදිහට ව්‍යාපෘති නිර්මාණය කරන්න ඕනේ කියලා. එහෙම ඒ සංස්කෘතීන්ට විවිධත්වයන්ට ගැළපෙන විදිහට
ඊට සමගාමීව ව්‍යාපෘති නිර්මාණය කිරීමෙන් මිනිස්සුන්ගේ දායකත්වයත් ඉහළ වශයෙන් මේ ව්‍යාපෘති සාර්ථක කරගන්න ලබා ගන්න පුළුවන්. ඒ හරහාත් මේ ව්‍යාපෘති අපිට සාර්ථක කරගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි මේ මිනිස්සුන්ගේ සහභාගීත්වය. මං කිව්වේ ප්‍රජා සහභාගීත්වය ලබා ගැනීම හරහාත් ව්‍යාපෘතිය සාර්ථක කරගන්න පුළුවන්. ඒතර ප්‍රජා සහභාගීත්වය ලබා ගැනීමේදී ව්‍යවහාරික සමාජ විද්‍යාඥයින්ට මැදිහත්කරුවන් විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම මිනිස්සුන්ව බලගැන්වීමක් සිදු කරන්නත් පුළුවන්. සමාජ අසමානතාවය හඳුනගෙන ඒ අසමානතාවයන් වලට හේතු පර්යේෂණ හරහා හඳුනාගෙන ඒවා ඉහළට දැනුවත් කිරීම හරහා ඒ අසමානතාවයන්ට හේතු වන සාධක නැති කිරීමට ව්‍යාපෘතිය හරහා යම් යම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ හරහාත් ව්‍යාපෘතිය සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ආර්ථික හා සමාජ යන දෙකොට්ටාශයම සංවර්ධනයට අවධානය යොමු කිරීම. ඒ කියන්නේ මේ ව්‍යවහාරික සමාජ විද්‍යාත්මක දැනුම හරහා මිනිස්සු දිළිඳුකමට භාජනය වෙන්න හේතු හොයා ගැනීමෙන් ඒවා මුලින් උපුටා දැමීමට රජයට විවිධ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මේ අස්වැසුම කියන ව්‍යාපෘතිය හරහාත් විවිධ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඔවුන්ට මූල්‍යමය ආධාර දෙනවට අමතරව. උදාහරණ විදිහට මිනිසුන්ව දැනුවත් කරන්න පුළුවන්. ඔවුන්ගේ කුසලතා වර්ධනය කරන්න විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මෙන්න මේ හරහා අර මිනිස්සුන්ට මේ ජනතාවට ආර්ථිකමය බලගැන්වීමක් සිද්ධ වෙනවා වගේම ඔවුන්ව සමාජීය වශයෙන්ුත් බලගැන්වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ වගේ ව්‍යාපෘතියකින් ආර්ථිකමය හා සමාජීය කියන කොට්ටාශ දෙකෙන්ම මිනිස්සු ජනතාව බලගැන්වෙනවා කියන්නේ ව්‍යාපෘතිය සාර්ථකයි කියන එක. එතකොට මෙන්න මේක තමයි අද අපි කතා කරේ. කියන්නේ ව්‍යවහාරික සමාජ විද්‍යාත්මක දැනුම කොහොමද මේ දිළිඳුකම පිටු දැකීමේ ව්‍යාපෘතිවල සාර්ථකත්වයට යොදා ගන්න කියලා. ප්‍රධාන වශයෙන්ම ව්‍යවහාරික සමාජ විද්‍යාවේ පර්යේෂණ ක්‍රම, ඊට පස්සේ විවිධ උපකරණ අපි කියන්නේ ටූල්ස් කියන ඒවා මෙවලම් පාවිච්චි කරලා ඒ අදාළ ගැටලු හඳුනගෙන ඒවා ඉහළට ඉහළ රජයේ නිලධාරීන් දැනුවත් කරලා ඒ අනුව මේ ව්‍යාපෘති සකස් කිරීම හරහා ව්‍යාපෘතිවල සාර්ථකත්වය ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අද දවසට අපි කතා කරපු පාඩම මෙතනින් නිමාවටපත් වෙනවා. මගේ වීඩියෝස් ගැන ඔයාලට තියෙන අදහස් කමෙන්ට් කරන්න. එතකොට මට මේ වීඩියෝ තව දුරටත් අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. තව වඩා හොඳින් නිර්මාණය කරගන්න පුළුවන්. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඔයාලට අලුත් අදහස් තියෙනවා නම් මගේ හැදෙන්න ඕන ඒවා තියෙනවා නම් ඒවත් සඳහන් කරන්න. තව අලුත් වීඩියෝකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ සතියක්.